ඉතින් අපි ගියා පොඩි ගමනක්. පොඩි ගමනක් කිව්වට මේක පොඩි ගමනක්ම නෙමෙයි. පොළොන්නරුවේ ඉඳලා අපේ පොළොන්නරුවේ කෙල්ලෙකුට මාතලෙන් කොල්ලෙක් බලන්න තමයි ලැබෙන්නේ යන්න ලෑස්ති. ඉතින් කට්ටියම ගියා මනමාලයාගේ ගෙදරට. ඔය යන්නේ ඉතින් මනමාලියන රෝස පාට ගවුමක් ඇඳලා ලස්සනට hina වෙවි. එයාලා ඉතින් අපි එනකන් හිටියේ හරිම ආසාවෙන්. ඔන්න ඉතින් අපි ගෙදරට යනකොටම ලස්සනට hina වෙලා අපිව පිළිගත්තා. මාතලේ කට්ටිය ඉතින් කොහොමත් එහෙමනේ. හරිම හොඳයි. පොළොන්නරුවේ කට්ටියත් ඉතින් නිකම්ම ගියේ නෑ. කඩමලු ගඳගෙන බෑගි පෙට්ටිය ඉස්සගෙන තමයි ගියේ. ඔය බලන්නකො බව්වෙකුත් ඉන්නවා උඩ අපි එන දිහා බලාගෙන. අපිව පිළිගන්නවා වගේ හරියට. අපි ඉතින් හිමීට කල්ලම බහැලා එයාලගේ ගෙදරට ගියා. හරිම ලස්සන පත්තිටාව. හරිම ලස්සනයි. ගියපු ගමන්ම තේ මේසයක් තමයි අපිට හරි ලස්සන තිබුණේ ඉතින්. කට්ටිය හිනාව වෙවි කන විදිහ බලන්නකො. කෑම ಜಾති ගොඩයි. තේ මේසෙ හරිම ලස්සනයි. එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉතින් අපිට මේ විදිහට සංග්‍රහ කටයුතු කළාට. කට්ටිය තේ බීලා හිම පොඩි කයියක් දාගෙන හිටියා ඉතින්. ඔය බලන්නකො තේ මේසෙ කට්ටියගේ කයිය ඉතින්. තේ බොන ගමන් කයිය. මනමාලිගේ හිනාව බලන්න එපේ. තේ බිව්වට පස්සේ ඕම් බලන්නකො අපේ හොඳට නිින්ද ගිහිල්ලා. ඔය ඉතින් ආපු මහන්සියට හොඳට නිින්ද ගිහිල්ලා. කොහොම අමාරුවෙන් තමයි ඇහැරව ගත්තේ. එයා ඉතින් ඇහැරෙන්න චුට්ට වෙලාවක් ගියා. දවල්ට ඉතින් කන්නත් එපේ. මෙයාලා කෑම ලෑස්ති කරනකම් අපි ඉතින් චුට්ටක් ඇවිද හිටියා. එහෙනම් ඉතින් කෑම මේස බලන්නකො. හරිම ලස්සනයි. ඔය බලන්නකො ඉතින් අපිට හදලා තිබ්බ කෑම ಜಾති හරිම රසයි. එයාලට ඉතින් ගොඩක් මේ වගේ සංග්‍රහ කටයුතු කළාට. කට්ටිය ඉතින් කෑම බෙදාගෙන කන්න පටන් ගත්තා. ඔන්න ඕකයි උනේ. ඔය බලන්නකො. අපේ කට්ටිය ඉතින් කෑම බෙදාගෙන කන මනමාලි තමයි ඉතින් ලැජ්ජාවෙන් ඇඹරි කෑවේ. අනේ හරිම චුට්ටයි යා බෙදාගත්තේ. ලැජ්ජාකාරිනේ ඉතින්. බලන්නකෝ අපේ පුතාටියක් බෙදාගත්තා. හොඳටම බඩගිනි වෙලා. ඔය තියන්නේ මගේ කෑම පිඟානනේ ඉතින්. බලන්නකෝ බත් පිඟානේ ලොකු. හරිම රහයි. බත් කාලා මම කෑවා ඉතින් රසම රස වඩලක්කම් කෑවා. එයාලා ගෙදරම හදපුවානේ හරිම රහයි. කාලා ඉවරලා අපි ඉතින් හිමීට ආවා. මොරගහ කන්දදාවෙන් ෆොටෝස් ගහලා ගෙදරින්ද පිටත් වුණා. ඔය ඉන්නේ ඉතින් ලස්සනට කට්ටිය. ආයෙත් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන ගමන් හැමෝටම බායි පරිස්සමින් ඉන්න.